අද යනවා මම විශේෂ දෙයක් බලන්න. ඒ කියන්නේ හැම ගමකම මේ වින්ටර් එක, ඒ කියන්නේ සීත සතු ඉවර වෙලා මොකද වසන්ත කාලය ලැබෙනකොට ඒ වෙදර් එක චේන්ජ් වෙනකොට ඒගොල්ලෝ සමරනවා. ඒකට ගිනිමැල සංදර්ශනයක් තියෙන්නේ. ඒ ගිනිමැල සංදර්ශනය බලන්න හැම ගමකම ඒක කරනවා. ඉතින් ඒක බලන්න තමයි දැන් මම යන්න හදන්නේ. ඉතින් මම විශේෂ කෑමක් හදාගත්ත යාට අරන් යන්න. තව බියර් කේස් එකක් මම උදේ ගිහිල්ලා දුන්නා. මම අද වැඩ කරලා ආපුවම තමයි දැන් යන්න හදන්නේ. 4 පටන් ගන්නවා. බලමු අපි ගිහිල්ලා මොකද්ද ඒක කියලා. මම ඔයාලට පෙන්නන්නම් මම ගෙදරටත් කොහොමද අනිත් ගම්වල කරන විදිය. ඒකත් හරිම ලස්සනයි. ඒ වගේම ඉතින් එහෙනම් බලමු ගිහිල්ලා ගිනිමැල සංදර්ශනයේ මොකද්ද මේක සෙලිබ්‍රේට් එක කියලා අපි ඔස්ට්‍රේලියාවේ තියෙන ගම්වල තියෙන දෙයක්. මේක යුරෝපයේ මොනිට තියෙන දෙයක්. ඒක වෙදර් චේන්ජ් වෙනකොට මේගොල්ලෝ ඒක සමරන විදිය තමයි. ගිහිල්ලා බලමු. ඒකට කියන්නේ ජර්මන් භාෂාවෙන් පුන්කන් කියලා. බලමු පුන්කන් එක කොහොමද කියලා. මේ ඉතින් හැම ගමකම කරනවා මේ වගේ ගිනිමැල සංදර්ශනයක්. මේ තියෙන්නේ තවත් එකක්. මේ මම ගෙදරට පේන විදිය මේ zoom කරලා බලනකොට මේ තියෙන්නේ තව එකක්. ඉතින් ඔහොම තව ඉස්සරහට මෙතනත් එකක් තියෙනවා. දුරින් පේන්නේ. ඉතින් මාත් යන්න දන්නේ ගිනිමැල සංදර්ශනය බලන්න. අපේ ගමේක ඒකට මම රෙඩි කරා. ඉතින් හැම කෙනාම මොන හරි අරන් එනවා. ඉතින් මම රෙඩි කරා හොත දෙයක්. මෙන්න මේක තමයි මම රෙඩි කරේ දැන්. ඉන්නේ මම හිතුවා විශේෂ මේක නිකන් හදලා මෙහෙම සීනි වගේ දාලා දෙන්න මේ. ඉතින් ඔන්න ඔකත් තරම් තමයි මම යන්නේ. මම ගිනිමැල සංදර්ශනය බලන්න. දැන් ඉතින් මම පාර්ට්නර් දුවත් දාගත්ත ගිනිමැල ගන්න නිසා ඔන්න දැන් පටන් ගන්නවා සද්ද වෙනවනේ. ඉතින් ගිනිමැලේ බලමු කොහොමද විස්තර කියලා කැමත් අරගෙන යන්නේ සමරන්න. බියර් එකක් ගහලා ඉවර ලස්සන සමරතයි ගමේ කට්ටියත් එක්ක. ගිල බලමු සීතලයි. මෙන්න මෙයා තමයි තියාගෙන ඉන්නේ ගින්න. ගිනිමැලේ දින්න අතන පේන්නේ නැහැ. ලපොඩ් ළමයි ගිනිමැල තියාගෙන ඉන්නවා. පන්දම පත්තු කරන්නේ කොහොම ගමේ කට්ටිය දෙනවා. ලස්සන ගම. Arbeiten ist angekommen. Uns Kleine müssen da hier oder Meine Mutter ist Frage. Hallo, යනවා මේ ගිනිමැල සංදර්ශනයේද මුළු ගමේම කට්ටියට පේන්නේ කළුවරේ ඔනේ ඉතින් හැමෝම අරන් යන කන්දම අරන් ගිහලා මේ උඩම තියෙනවා මේකේ මේ වක්කල් මිනිස් ගෲපයක් වගේක් හදලා පොඩ්ඩක් කළුවරේ බලන්න ඉන්න ඔයාලට. ඉතින් මේ වටේටම ඉන්නවා පන්දම් අරන ගමේ පොඩි ළමයි මේගොල්ලන් තමයි හැදුවේ මම අද වැඩ. පත්තු කරන්න හදන්නේ. හරියටම හතර පටන් ගත්තා පත්තු කරන්න. ගොඩක් ලොකුයි ඒවනේ. මේ ගොඩක් දර එහෙම දාලානේ. ඉති තමයි දෙන්නේ. ලස්සන උඩට. මොනවද ඉතින් වැඩි දීපා. පොඩි ළමයි තමයි මේක මත් කරන්නේ. ගමේ ඉන්න චූටි අය. ලොකු අය තමයි මේක හදන්නේ. ඔය දැන් ඉතින් ගිනි ගන්න වෙලා තියෙන්නේ. දැන් පොඩි ළමයන් තාත්තා පුරුදු කරනවා කොහොමද කරන්නේ කියලා. අතුරු වෙන්නේ. ගිනි ගන්න තමයි වෙන්නේ. මම කොහොම ලොකු කියලා. පේනව නේද කොහොමද කියලා ගිනි මැලේ අර උඩම ඉන්නවා කෙනෙක්. මේක තමයි මේ දාට මේ මම දෙන්නේ මේ හැම මේක පිටවත් තියෙනවා කොහොමද ගම්වල ගොඩක් තියෙනවා. ඒවා පොඩි ළමයිද මෙතන තියෙන ඔක්කොම කෑම බීම જાති. කාලා බීලා මේ ගමේ අය තමයි ඉස්සරහට හැදුවේ. මේ බලන්න
හඳක් තියෙනවා. මේක විශේෂ දෙයක්. ඒකෙන් තමයි කියන්නේ චාවෝ වින්ටර් කියලා කියන්නේ. වින්ටර් එකට සීත සතු ඉවරයි. දැන් වසන්ත කාලය වන්නේ මේකෙන් පස්සේ තමයි. ඒක තමයි මේගොල්ලන් ගිනි වෙලා මේක සමරන්නේ. අර ගොඩක් කට්ටිය ඉන්නේ. Hallo. ඉතින් පොඩ්ඩක් මේ ගිනිමැලේ කෑලියනවා මේ පල්ලෙහාට හිටියවා මම ඉතින් මගේ කොණ්ඩේ පිච්චෙන නිසා වහගත්තා බියරයක් බොනවා මේක තමයි ඉතින් යුරෝපේ තියෙන තවත් විශේෂ දෙයක් ඔයාලට පෙන්වන්න ගියේ ඉතින් තවත් ලස්සන දේවල් වලට මේක බලමු නේ කොහොමද කියලා මොන කියස් ගම බාන්න යුරෝප්ලු මේක තමයි යුරෝපේ සාම්ප්‍රදායික දේවල් එහෙනම් මාති සාම්ප්‍රදාය අගය කරන්න ඕනේ මේ ගමේ කට්ටියත් සම්බන්ධකම් තියාගන්න ඕනේ ඉතින් ඒ වගේ yes රාස්තන ගින්නනේ කනවා බොනවා කෑම අරන් එනවා Passt zu mir, ein Windbeutel. Danke. Danke Was ist das? Windbeutel. Ja, nicht, oder? Ja. Ja, ich habe nicht noch viel länger geblieben. Aber jetzt ist es, ja, nee. Das ganze Feuer ist ja verschlossen, wir haben nur noch der Einfahrt. Nein, bist du auch. Nee, da ist die Punkte. Ja. Das ist alles, was schwitzt weg. Warum soll ich denn? දැන් මෙරම් පැය ගානක් දැක්කා ඉතිමැල දැන් නැති තව විදිහට හම්බෙමු. ciao bye bye